ජපාන් එන්න අය ජපාන් ඉගෙන ගන්නකොට JLPT N5 වගේ ලෙවල් එකේ බේසික්ම kanji ටිකක් තියෙනවා උතුරු දකුණ අතර උඩ යට කියන kanji. ඉතින් මේ kanji ඉගෙන ගත්තට ඔයාලා හිතනවා සමහරවිට මේවා ඉතින් ලොකුවට අපිට භාවිතා කරන්න වෙන අවස්ථා නැහැ නේ වගේ කියලා සමහරවිට හිතන්න පුළුවන්. ඉතින් එහෙම හිතන අයටත් එක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට මම පෙන්නන්නම් ජපානයේ ඒ කියන්නේ රැකියාවක් කරද්දී සාමාන්‍ය කම්පැනි එකක වගේ රැකියාවක් කරනකොට ඒ kanji භාවිතා වෙන එක අවස්ථාවක්. ගොඩක් අවස්ථා තියෙනවා. මේ එක අවස්ථාව. මම දැන් ඔයාලට පෙන්නන්නේ මේ ක්‍රේන් එක ඔපරේට් කරන ස්විච් බෝඩ් එක. ඉතින් අපි මේ ක්‍රේන් එක භාවිතා කරනකොට මේ තියෙන උවේ කියන kanji. මේක උඩ. මේක shita කියන kanji. මේ කියන්නේ යට. මේකෙල්ල higashi. higashi කියන්නේ නැගෙනහිර. මේල nishi. nishi කියන්නේ බටහිර. මේ කියන්නේ මිනමි. මිනමි කියන්නේ දකුණ. kita කියන්නේ උතුර. අපි බලමු මේ බටන් ප්‍රෙස් කරද්දී මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ ක්‍රේන්. අපි මේකට ජපාන් වලින් කියන තම කකේ කියලාත් කියනවා. දැන් ස්ටා කියන කොබුනකොට මේක ඔයගේ පාත් වෙනවා. ඒ වගේම තමයි මිනමි කියන්නේ දකුණ. ඔයාලට තේරෙනවා මේ දකුණ ප්‍රෙස් කරාම ඒකට kita කියන එක ප්‍රෙස් කරද්දී මේක යනවා උතුරට. ඉතින් මේ විදිහට තමයි ජපානයේ ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ඔපරේට් කරද්දී භාවිතා කරන kanji. ඒ කියන්නේ නැත්නම් අපි සලකුණු කියලා කියමුකෝ. ඉතින් මේවා හරියට ඉගෙන ගත්තේ නැති වුණොත් ඔයාලට මේ වගේ වැඩක් කරද්දී දැන් සාමාන්‍ය ජපාන් කෙනෙක් කියයි ඔයාලට මේ වගේ ක්‍රේන් එකක් ඔපරේට් කරන්නොත් එහෙම මේක හිගාෂි වලට අරන් යන්න කියලා. ඒතර හිගාෂි කියද්දී අපි මේ kanji දැනන් හිටිනවද එහෙම ඔයාලට ප්‍රශ්නයක් කියනවා මේක කොහාටද කරන්නේ කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ වගේ බේසික්ම kanji ටික හොඳට මතක තියාගන්න. ලියන්න බැරුණාට කවන්න හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි මේ වගේ දෙයක් ජපානයේ පාවිච්චි කරනවාට අනිවාර්යෙන් එයාට ඒ සම්බන්ධව තියෙන්න ඕනේ ශිකකු එක. ශිකකු එක කියලා කියන්නේ අපි ලයිසන් එක කියලා කියන්නේ මේක කෝස් එක කරලා තියෙන්න ඕනේ මේක පාවිච්චි කරන්න. සමහර ආයතන තියෙනවා පාවිච්චි කරන්න දෙනවා මේවා. ඒත් ජපාන නීති හැටියට නම් මේ වගේ එකක් ඔපරේට් කරන්න මේ සම්බන්ධව අපිට තියෙන්න ඕනේ ලයිසන් එක. ඉතින් ඒ නිසා මතක ඇතුව ජපාන්ට එනකොට SSW ට්‍රේනින් නිසා ඒ වගේ ජපාන් වලට මේ වගේ බේසික් kanji ටිකවත් දැනගෙන ඉන්න. එහෙම આવොත් එහෙම ඔයාලට ගොඩක් ලේසියි ජපානයේ වැඩක් කරගන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට මුලින් ඉඳලම අමාරු වෙන්න පුළුවන් මේ වගේ බේසික්ම දේවල් නොදැන ජපාන වැඩට ආව. ඉතින් සමහර අය මම දැකලා තියෙනවා ජපාන් අවශ්‍ය නැහැ ජපාන් යන්න කියලා. ඉතින් එහෙම එකක් නැහැ. ජපාන්ට ආවන් පස්සේ ඔන්න වගේ තැන් වලදී ඔයාලා අසරණ වෙනවා ජපාන් බැරුව. ඉතින් ජපාන්ට යනවා අඩුම තරමේ මේ වගේ බේසික් දේවල් ටිකවත් දැනගෙන ජපාන්ට එන්න.